කොහොමද කට්ටිය හොඳින් ඉන්නවද? එහෙනම් ඉතින් අද බලන්නේ The 100 Season 1 Episode 9. එපිසෝඩ් එක පටන් ගත්තේ අපිට පෙන්වන්නේ ආක්කගේ යුනිටි ඩේ එක සමරන විදිය. හරියට මේක නිකන් අපේ නිදහස් උත්සවය වගේ. ආක් එක හැදුන හැටි ඒ වගේ අනම්මනම් විස්තර තමයි මේක කියන්නේ. ඒ වගේම පොළොවේ ඉන්න කට්ටියටත් මේක සජීවීව බලන්න පුළුවන්. මේ වෙලාවේ ෆින් ක්ලාක් එක කියනවා මේ යුනිටි ඩේ එක කියන්නේ මවාගත්තු දෙයක් තනිකර බොරුවක් කියලා. ඒ වගේම මෙයා කියනවා වයලන්ස් වලින් දිනාගත්තු දෙයක් නැහැ කියලා. මොන්ටි ජෙස්පයි තමා මේ කට්ටියන්ට වෙරි වෙන જાති හදන්නේ. මේ වෙලාවේ ජෙස් අරන් එනවා අලුත් බැච් එකක් මේ කට්ටියන්ට වෙරි වෙන්න. මේ කට්ටිය මෙතන බොනේවට ලෑස්ති වෙද්දී එහා පැත්තෙන් ඔක්ටේවියා එළියට පනිනවා. මේක දකිනවා ෆින්. කොමර් මේ වෙලාවේ ආක් එකේ අර උත්සවයේ තව දිගට යනවා. මේ වෙලාවේ ඩයනා ඇබීට කියන්නේ ජාහ එයාගේ කතාව අඩුවෙන් කරනවා කියලා. ඒ වෙලාවේ ඒක කියලා එයා එතනින් පිටත් වෙලා යනවා. මේ වෙලාවේ ආක්ගේ ළමයි ටිකක් එකතු වෙලා එතන පොඩි රංගනයක් වගේ එකක් කරලා පෙන්නනවා කොහොමද ජාතින් 12ක් එකතු වුනේ කියලා. මේ වෙලාවේ කේන්ට ළඟට ඇවිල්ලා කේන්ගේ අම්මා කියනවා ඔයා පළවෙනි ෂිප් එකේ පල්ලෙහාට යනවා කියලා ආරංචි වුණා. ඔයාට පුළුවන් ද මගේ පැලේ අරන් ගිහිල්ලා හිටවන්න කියලා. මේ වෙලාවේ මට වැඩ තියෙනවා කියලා කේන් කියනවා. එහෙම කියලා අම්මව පොඩ්ඩක් පැත්තකට කරනවා. මේ වෙලාවේ මේ ළමයි ඉදිරිපත් කරනවා එයාලගේ ඉතිහාස කතාව. එතකොටම බෝම්බයක් පුපුරලා යනවා. මෙතන තනිකර විකාරයක් වෙලා ඒ වගේම ගොඩක් කට්ටිය මැරිලා අර ඉදිරිපත් කර හිටපු කට්ටියත් මැරිලා මේ වෙලාවේ ජාහ කේන්ට අන කරනවා මේක කරේ කවුද කියලා හොයන්න කියලා. ඒ වෙලාවේ කේන්ගේ අම්මත් අනුරට ලක් වෙලා ඇබි ඇවිල්ලා කියන්නේ එයාව බේරගන්න අමාරුයි කියලා. මේ වෙලාවේ කේන් කියනවා කවුන්සිල් එකේ හිටපු ගොඩක් කට්ටිය මැරිලා කියලා. එතකොට ඇබි කියනවා ඩයනා ගියා බෝම්බේ පුපුරන්න කලින් කියලා. මේ වෙලාවේ ජාහ කියන්නේ ඩ්‍රොප් ෂිප් එකට ආරක්ෂාව දාන්න ඒ වගේම මුළු ආක් එකම ලොක්ඩවුන් කරන්න කියලා. මේ වෙලාවේ එක සෝල්ජර් කෙනෙක් ඇවිල්ලා ඩයනාව හම්බෙලා කියනවා ඒගොල්ලෝ අපිව සැක් කරනවා කියලා. ඒ වෙලාවේ ඩයනා කියන්නේ අපි ෂිප් එක අරගෙන පැන ගන්න ඕන කියලා. එතන ඉන්න කෙනෙක් කියනවා මේ ෂිප් එක අරන් ගියොත් ආක් එක අඩපණ වෙයි. ඒකේ තියෙන බැටරිස් වලට අනම්මනම් වෙයි මිනිස්සුන්ට ඉන්න බැරි වෙයි කියලා. ඩයනා කියන්නේ ෂිප් එක අරගෙන යන්න කියලා. ඒ වගේම එයා කියනවා මීට වැඩිය ලොකු බෝම්බයක් හදන්න තිබ්බා මේ බෝම්බේ බලය මදි කියලා. මේ අතරේ පල්ලෙහා කට්ටිය කාලා බීලා පොඩ්ඩක් එන්ජොයි කරනවා. මේ වෙලාවේ බෙලමි ක්ලාක්ට කියන්නේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්ජොයි කරන්න කියලා. මේ වෙලාවේ රේවන් අර ගෙනාපු උණ්ඩ වලින් තව උණ්ඩ හදාගන්න පුළුවන්ද කියලා try කරනවා. මේ අතරේ එතෙන්ට එනවා ෆින් කියනවා අපිට යුද්ධ කරන්න ඕනේ නෑ අපිට පුළුවන් සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා එයා කියනවා. මේ කට්ටිය කතා කරන්නේ ග්‍රවුන්ඩර්ස්ලා ගැන. ඒ වගේම එයා කියනවා මේකෙන් වෙන්නේ අපේ දෙවෙත්තෙන් මිනිස්සු මැරෙන එක විතරයි. ඒ වගේම මට පිහියෙන් යනවා ඒක කරේ යුද්ධයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එයාගේ ආරක්ෂාවට තමයි ඒක කරේ කියලා තමයි එයා කියන්නේ. ඔක්ටේවියා මෙහෙම කැලේ ඇවිදගෙන යද්දී යාට පේනවා මල් තියලා යාට එන්න පාර හදලා වගේ. මෙයා යනවා මේ මල් පස්සේ ඊට පස්සේ යාට හම්බෙනවා යාගේ ආදරවන්තයා ලින්කන්. මේ දෙන්න දැන් ආදරෙන් වෙලිලා ඉන්නේ. කොහොම හරි මේ ඩේ ඉවර කරලා ඒ දෙන්න උඩට එද්දී එතෙන් ඇවිල්ලා ඉන්නවා ෆින් ඇවිල්ලා කියන්නේ ඔක්ටේවියා දන්නවද කියලා අහනවා එයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. ඒ වගේම එයා කියනවා ඔයා නේද මේ හෝන් එක පිම්බේදා ඔයා අපේ ජීවිත බේරුවා කියලා. එයා තව කියනවා මම විශ්වාස කරනවා ඔයාගේ මිනිස්සු තව ඇති කියලා. ඔයා මට පිහින් ඇනලා තියෙද්දි අපි දෙන්න මේ වගේ සමිගෙන් ඉන්නවනම් ඇයි අපේ අනිත් මිනිස්සුන්ට බැරි කියලා තමයි එයා කියන්නේ. මේ වෙලාවේ ෆින් කියන්නේ ලින්කන්ට කතා කරන්න පුළුවන් හොඳ බලය තියෙන කෙනෙක්ව අරගෙන එන්න. එතකොට අපිට මේක කතා කරලා විසඳ ගන්න පුළුවන් කියලා තමයි එයා කියන්නේ. ෆින් කියනවා අපේ ඊළඟ මිනිස්සු හිට අනිද්ද එයි. එයා ළඟ ආයුධ ගොඩක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ තවත් දුරට ගියන්න පුළුවන්. ඒ හින්දා අපි කතා කරලා සාමකාමී වෙලා ඉමු ඒ කට්ටිය එද්දි කියලා තමයි අපේ ෆින් කියන්නේ. ඒ වගේම එයා තව කියනවා එයාලට අනුතුරක් දෙනුනොත් එයාලා යුද්ධයක් පටන් ගනි. ඒ වගේම එයාලා ළඟ හොඳ වෙපන්ස් තියෙනවා. ඒ වගේම එයාලා ඔක්කොම හමුදා නිලධාරීන්. මට එහෙම දෙයක් දකින්න ඕනේ නෑ. මං හිතනවා ඔයාටත් එහෙම දෙයක් දකින්න ඕනේ නෑ කියලා. ලින්කන් කියනවා හරි මම මගේ නායකයව අරගෙන එන්නම් කියලා. එතකොට ඔප්ටේරියා අහනවා අපි ගියන්නේ බෙලමුවද කියලා. ඊට පස්සේ ලින්කන් කියනවා ඒ බෙලමු නෙමෙයි කියලා. ඒගොල්ලෝ අදහස් කරන්නේ ක්ලාක්. මේ වෙලාවේ කෙන්ගේ සෝල්ජර්ස්ලා මේ ඩ්‍රොප් ෂිප් එක හැමතැනම සෝදිස්සි කරලා බලලා කියනවා මේක ආරක්ෂිතා කියලා. ඒ වගේම එයාලා කියනවා මේක දැන් ලොන්ච් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඇබි කේන්ට කනගාටු ප්‍රකාශ කරනවා එයාගේ අම්මා නැති වෙච්ච එකට. මේ වෙලාවේ එතෙන්ට දුවන් එනවා ඩයනා. එයා කියනවා මම බෝම්බේ ගහපු කෙනා හොයාගත්ත කියලා. ඊට පස්සේ එයා එයාගේ ෆොටෝ එකකුත් පෙන්නනවා.
හැබැයි මේ වෙලාවේ ඇබිට සැකයි. ඇබි අහනවා කොහොමද ඔයා ඔක හරියටම කියන්නේ කියලා. ඩයනා කියන්නේ එයා ඇවිල්ලා බාර වුණා කියලා. ඒ වගේම මේගොල්ලෝ අහනවා ඩයනාගෙන් ඔයා කොහෙද උත්සවය වෙලාවේ හිටියේ? ඊට පස්සේ ඩයනා කියනවා මට පොඩි වැඩකට එළියට යන්න වුණා. මං ගොඩක් වාසනාවන්තයි නේද කියලා. මේ වෙලාවේ පල්ලෙහා පාටියේ බරටම යනවා. ක්ලාකුත් වැඩේට බහැලා දැන් අතාරින්නෙම නැහැ. මේ වෙලාවේ ෆින් ඇවිල්ලා කියනවා පොඩ්ඩක් එන්න කියලා කතා කරන්න. ඊට පස්සේ ෆින් කියන්නේ මං බ්‍රවුන්ඩර්ස්ලත් එක්ක පොඩි මීටින් එකක් ලෑස්ති කරා කියලා. තව එයා ඒක කරපු විදිහත් කියනවා. මේ වෙලාවේ ක්ලාක් කියන්නේ අපිට සාමය කියලා දෙයක් නැහැ. ඒ මිනිස්සු මුලින් ඉඳන් හැදුවේ අපිව මරන්න. මතක නැද්ද ජැස්පර්ට හෙල්ලගෙනුත් යන්න. ක්ලාක් කියන්නේ ඒ හැමෝම මරලා දාන්න ඕන කියලා. හැබැයි ෆින් කියනවා අපිට එහෙම කරන්න ඕනේ නැහැ. මේ ලෝකේ සාමෙන් ඉන්න පුළුවන් විදියක් ඇති. අපි ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු කියලා තමයි ෆින් කියන්නේ. මේ වෙලාවේ ක්ලාක් කියන්නේ අපි බෑකප් එකක් අරගෙන යන්න ඕන කියලා. හැබැයි ෆින් කියන්නේ මේ සාකච්ඡාව කරන්නේ ආයුධ මොනවත් නැතුව කියලා. ඊට පස්සේ ක්ලාක් කියනවා හරි කමන්නේ මං මගේ බෑග් එක අරන් එන්නම් කියලා. මේ වෙලාවේ ක්ලාක් බෙලමිට කියනවා වෙච්ච සිද්ධිය. ඒ වගේ මෙයා කියනවා ආයුධ අරන් අපි පිටිපස්සෙන් එන්න හැබැයි හොරෙන් කියලා. මේ වෙලාවේ රේවන් වැඩ කරන ඉන්න තැනට ජැස්පර් එනවා පොඩි ඩ්‍රින්ක් එකකුත් අරගෙන. මේ වෙලාවේ ජැස්පර් කියනවා එයා වැඩ කර ඉන්න විදිය දැකලා ඕක කොහොම නෙමෙයි කරන්න කියලා. ඒත් එක්කම මේ බුලට් එකක් රේවන්ගේ අතේ පුපුරලා යනවා. ජැස්පර් කියනවා ඔයා මැකනික් කෙනෙක් වෙන්න ඇති හැබැයි මේක කරන්න කෙමිස්ට්‍රි දැනුම ඕනේ කියලා. ඊට පස්සේ රේවන් දෙනවා එයාට බුලට් ටික. ජැස්පර් අහනවා රේවන්ගේ පවුලේ විස්තර. රේවන් කියන්නේ එහෙම කවුරුත් නැහැ කියලා. මට ඉන්නේ ෆින් විතරයි කියලා තමයි එයා කියන්නේ. ජැස්පර් කියනවා දැන් අපි ඉන්නවා කියලා. බෙලිම ඇවිල්ලා ජැස්පර්ට කියනවා තුවක්කුවකුත් අරගෙන මාත් එක්ක එන්න කියලා. ඒ වගේම ජැස්පර් අහනවා මෙතන වැඩ කරන්න උඹ තියනවද කියලා. රේවන් අහනවා මොකටද කියලා. ඊට පස්සේ කියනවා ඔයාගේ පෙම්වතා මෝඩෙක් වෙන්න යනවා කියලා. ඊට පස්සේ රේවන් බුලට් දීලා එයත් එනවා එයාලා ගමනට. මේ වෙලාවේ ක්ලාක් කියනවා ඔයාට පීයෙන් එනපු මිනිස්සුත් එක්ක ඒවා කතාවට යන්න කියලා. මේ වෙලාවේ ෆින් කියන්නේ මට ඕනේ හැමෝම මැරෙන එක නවත්තන්න කියලා. ක්ලාක් පොඩි ඇට ජාතියක් බිම දාලා එයා යන පාර සලකුණු කරගෙන යන්නේ. මේ වෙලාවේ කෙන් ඇවිල්ලා ඉන්න අර බාරුණයි කිව්ව මිනිහව හම්බෙන්න. එයා කියන්නේ ජාහේ කතාව අඩුවෙන් කරේ නැත්නම් එයත් ඉවරයි. ඒ වගේම ඩ්‍රොප් ෂිප් එක යන්නේ උඹලගේ උන් විතරයි. අපේ කවුරුවත් නැහැ කියලා. ඒ වගේම ඊට පස්සේ කොහොම හරි ඒ මිනිස්සයා එතන හිටපු ගාඩ්ලයි කේන්ඩ ගහලා කේන්න ඇතුළේ හිර කරනවා. මේ වෙලාවේ ඉංජිනේර් කෙනෙක් ඇවිල්ලා ජාහට කියනවා පොඩි පවර් අවුලක් ඇවිල්ලා තියෙන්නේ සමහර තැන් වලට කරන්ට් එක නැහැ. ඒ වගේම ඉක්මනින් සීතල වෙනවා ඒ තැන් කියලා. ඒ වගේම එයා කියනවා හිරගෙදරටත් කරන්ට් එක නැහැ කියලා. දැන් ජාහ දන්නවා කේන් ඉන්නේ හිරගෙදර කියලා. ඊට පස්සේ මේ කට්ටියම දුවනවා හිරගෙදර පැත්තට. මේ වෙලාවේ ජාහ එනවා හිරගෙදරට. කේන් සීතලේ ගල් වෙවි ඉන්නේ. ඒ වගේම කේන් කියනවා මේක කරේ ඩයනා කියලා. ඒ වගේම ජාහ තේරුම් ගන්නවා දැන් ඩයනා කට්ටිය ෂිප් එක අරන් යන්නේ කියලා. මේ වෙලාවේ අපි ඇවිත් අර ෂිප් එකේ ඉන්නේ. එතන බඩු වගේක් අස් කර. ඒ වෙලාවේ එතෙන්ට එනවා ඩයනාගේ කට්ටිය. ඒ වගේම ඩයනාගේ කට්ටියයි ජාහගේ කට්ටියයි කියලා සෝල්ජර්ස්ලා දෙකට බෙදලා ඉන්නේ. ඩයනාගේ කට්ටිය ජාහගේ සෝල්ජර්ස්ලාට ගහලා එයාලව එළියට ඇදලා දානවා. ඒ වගේම ඩයනා මේ වෙලාවේ කියන්නේ මේක හොඳට චෙක් කරන්න අපිට ලෝයල් නැති කෙනෙක් ඉන්නවා නම් එයාව එළියට ඇදලා දාන්න කියලා. ඒ වගේම එයා තව කියනවා අපි තමා අලුත් මිනිස් පරපුරක ආරම්භය කියලා. ඔක්ටේවියා ෆිනෝයි ක්ලාගුයි බලන් ඉන්නවා ලින්කන් එයාලගේ නායකයෙක් එක්කන් එනකම්. එතකොටම අනිත් පැත්තෙන් ලින්කනුත් එනවා. ඒ වගේම අපේ කට්ටිය පල්ලෙහාට වෙලා බලාගෙන ඉන්නවා. ජැස්පර්ට නම් ටිකක් අවුල් වගේ මේක දැකලා. ක්ලාක් පස්ස ගහද්දී ෆින්යාගේ අතින් අල්ලනවා රේවන්ටත් අවුල් වෙනවා. ඔන්න එතකොටම අර කට්ටියත් එනවා අශ්වය පිටේ. හැබැයි එයාලා ආයුධත් අරගෙන ඉන්නේ. අපේ ක්ලාක්ට තමයි තනියම සාකච්ඡාවට යන්න වෙන්නේ. එන කෙනාගේ නම ආන්න. හැබැයි එයා ඉච්චර මිත්‍රශීලී භාවයක් පෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ මේ ආන්න කියන්නේ ඕගොල්ලෝ උපු මිසයිල්ස් අපේ ගම්මාන දෙකක් තුනක්ම විනාශ කරා කියලා. ඒගොල්ලෝ කියන්නේ අර වෙලේ යවපු රොකට් ගැන. මේ වෙලාවේ මේ අපිට තේරෙනවා මේ සාකච්ඡාව එච්චර හොඳ පැත්තකට යන්නේ නැහැ කියලා. කොහොම හරි මේ වෙලාවේ ක්ලාක් කියන්නේ අපෙන් වුණ වැරදිවට සමා වෙන්න අපිට ඕනේ ඒ වැරදි හදාගෙන ආය අලුතෙන් පටන් ගන්න කියලා තමයි එයා කියන්නේ. කොහොම හරි ජාහ එනවා ඇවිල්ලා ඩයනාට කතා කරනවා. එයා හැබැයි දොර අරින්නේ. එයාලගේ එක්කෙනෙක් ඇබිවත් අල්ලගෙන එනවා ඩයනා ළඟට. ඩයනා මේ වෙලේ කියනවා ජාහලගෙන් වැඩක් නැහැ. එයාලා වාගේ හස්බන්ඩ්වත් මැරුවා. එයා කියන්නේ ඔයා අපිත් එක්ක එන්න ඕනේ. මොකද අපිට පල්ලෙහාට ගියාට පස්සේ ડોක්ටර් කෙනෙකුත් ඕනේ කියලා. මේ වෙලාවේ ඇබි දොර අරින්න යනවා. ඒ වෙලේ ඇබිව ෂොක් එකක් දීලා වට්ටනවා. මේ වෙලාවේ ඩයනා කියනවා මේ ෂිප් එකේ විතර යන්න පුළුවන්. මේකෙත් යන්න පුළුවන් 700කට විතරයි.
කියලා කියනවා. එතකොට එතන හිටපු ආරක්ෂකයොත් පොඩ්ඩක් පස්ස ගහනවා. මේ වෙලාවේ අපිට පල්ලෙහා සාකච්ඡාව පෙන්නනවා. ඒ වෙලේ ක්ලාක් කියනවා අපේ සටන්කාමී වෙනවා. ඒ වගේම ඩොක්ටර්ස්ලා, ෆාමර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා වගේ ගොඩ දෙනෙක් එනවා. ඒක අපිට වටිනවා කියලා එයා කියනවා. මේ වෙලාවේ ජෙස්පර් දකිනවා ඊතල දික් කරගෙන ඉන්නවා ග්‍රවුන්ඩර්ස්ලා ක්ලාක්ලාගේ පැත්තට. මේ වෙලාවේ ක්ලාක් කියන්නේ මොකක් හරි යුද්ධයක් වුණොත් අපිට ඔයාලට අපේ ටෙක්නොලොජි එකත් එක්ක හැප්පෙන්න බෑ කියලා. මේ අතරතුර ජෙස්පර් බලාගෙන ඉන්නේ අර ගස් උඩ ඉන්න ග්‍රවුන්ඩර්ස්ලා දිහා. කොහොම හරි ඒ ග්‍රවුන්ඩර් කෙනෙක් ක්ලාක්ට විදින්න හදද්දිම ජෙස්පර් කෑ ගහගෙන ඇවිල්ලා ඒ ග්‍රවුන්ඩර් එක පැත්තට වෙඩි තියන්න ගන්නවා. කොහොම හරි ඊට පස්සේ අනිත් පැත්තෙන් ඊතල ප්‍රහාරات එල්ල වෙනවා. කොහොම හරි කට්ටිය බේරලා පැනලා දුවනවා. ලින්කන්ටත් ඊතලයක් වැදෙනවා. කොහොම හරි කට්ටියන්ට යන්න පුළුවන් වෙනවා. කොහොම හරි අන්තිමේට මෙතන ලොක් එක වැහෙනවා. ඒගොල්ලෝ දැන් ෂිප් එක රිලීස් කරන්න හදන්නේ පහළට යන්න. ජහල කට්ටිය එළියේ ඩයන්ලා කට්ටිය ෂිප් එක ඇතුලේ කොහොම හරි අන්තිමේට ෂිප් එක රිලීස් කරනවා. ආක් එකේ විදුලි සම්බන්ධතාවයක් නැතුව යනවා. පල්ලෙහා හැමෝම ජෙස්පර්ට බයින්න ගන්නවා. කොහොම හරි ෆිනොත් ක්ලාක් එක තරහ වෙලා යනවා. ඔයා මාව විශ්වාස කරේ නැහැ කියලා. පල්ලෙහා අපේ කට්ටිය දකිනවා ෂිප් එකක් පල්ලෙහාට එනවා. ක්ලාක්ට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මොකද පැරිෂුට් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. මොකවත් වෙන්නේ නැහැ. ඒක පල්ලෙහාට ගිහිල්ලා කඩාගෙන වැටෙනවා. ක්ලාක්ට අවුල් මොකද පළවෙනි ෂිප් එකේ තමයි යාගේ අම්මා එනවා කිව්වේ. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු මොකද ක්ලාක්ට උනේ මොකද ෂිප් එකට උනේ කියලා. එහෙනම් මේ භූතයා